Hai යාළුවෝ ඉතින් අද මං ඉන්නේ කොහෙද ඉතින් මගුල් දමන දන්නවනේ ඉතින් හැමෝම කිව්වොත් හැමෝම වගේ දන්නවනේ මගුල් දමන කියන්නේ කොහෙද කියලා. එහෙනම් යමුකෝ අපි වීඩියෝ එකට යා. ඉතින් මේ ඉන්නේ හැන්සම් කොල්ල හැමෝගෙම ඉතින් හිතගත්ත දෝනිලාගේ හිතගත්ත කොල්ල තමයි ඉතින් මේ ඉන්නේ මේ වොයිස් එක වෙනම දෙන්නේ ඉතින් ගන්නද්ද පොඩ දාන්නවා ඩෝම් වෙනවා මේ සෙනඟ වැද්ද තමයි මේ වීඩියෝ කරන්නේ ඉතින් ලැජ්ජාන සෙනඟ වැද්ද වීඩියෝ කරනවා කියන්නේ පොඩ්ඩක් තේරෙනවනේ උඹලට ඉතින් දැන් මේ කොල්ල කැමරාව අල්ලගෙන යනවා ඔයාලා දන්නවද මගුල් දමනේ මම මේ වැලක් පෙන්නන්න තමයි යන්නේ ඉතින් මගුල් දමන කියන්නේ හරියම ලස්සන පැත්තක් කියන්නේ අපේ වන්නේට වැඩිය ඇත්තම කිව්වොත් මං අපි ඉන්න වන්නේට වැඩිය මේ ලස්සනයි. ඉතින් දැන් කොල්ල යනවා. කොණ්ඩෙත් හදාලා කොල්ල යනවා. ඉතින් බලමු. බ්ලොග් එකත් එක්ක ඉතින් කට්ටිය සෙට්ලා ඉන්න. ඉස්සරහට මගේ වොයිස් එකම වීඩියෝ තියෙනවා. එහෙනම් යම් බලන්න. කොල්ල ඉතින් කැමරාව අතින් අල්ලගෙන වැඩර වගේ කක්කිරිමෑන් වගේ ඉතින් යනවා බලමු ඉතින් අපි. යන්කෝ. ඒ කියන්නේ උඹලා දෙයක් අහන්න ඕනේ. උඹලා කාලාද බං ඉන්නේ? කෑවද බං ඉතින්? හරි ඒ වඩ නෑනේ. යන්කෝ. දෙයක් කියන්න ඕනේ ඉතින් මගේ YouTube channel එක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අපි බලමු මගුල් දමනේ වැවේ ලස්සන ඉතින් කොල්ල හඬ වැඩ දාලා ඉතින් ලෝනිලාගේ වීරයන කොල්ල ඉතින් දැන් හඬ වැඩ බලන ගමන් ඉතින් කොණ්ඩේ හදනවා ඉතින් දන්නේ නැද්ද කොල්ල ඉතින් කවුද කියලා දන්නවනේ එහෙනම් අපි බලමු මෙතනින් එහා මගේ වොයිස් එක තියෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා කොහොමද මෙතනින් එහා මගේ වොයිස් එක තියෙනවා රියල් වොයිස් එකෙන් නේද හලෝ ආදිම වෙලාව මේක ඇතුලේ මෙතන නිදානයක් තිබ්බනේ මෙතන වතුරද වලද තියෙන්නේ එච්චරට නෑ අතනින් බස් එක ගියන් නිදානයක් තිබුණා ඉතින් රත්තරන් යාළුවේ මාරම වයිබ් එකක් තියෙන්නේ කියා ගන්න වචන නැති සුපිරි පට්ට පදිරි වයිබ් එකක් තමයි තියෙන්නේ කොහෙද මගුල් දමනේ වැවේ ආයි කියා ගන්න වචන නැහැ සුපිරි මාරම වයිබ් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ඒ වයිබ් එක ගැන කියන්න තේරෙන්නේ නැහැ මාරම නිදහසක් දැනෙන කියන්නේ පවර්ෆුල් නිදහසක්. සෑහෙන කලින් vlog එක මාරම පවර්ෆුල් නිදහසක් දැනෙන ඉතින් දෙස්සනවා ඇත්තටම මේ තැන පට්ටම මරු සුපිරිම මේ කියන්නේ වයිබ් එක එහෙම කියා ගන්න වචන නැහැ සුපිරි වයිබ් එකක් ඉතින් දැනෙන්නේ මාරම මනස නිදහස් වෙන සුපිරිම ලොකේෂන් එක හැමෝම එන්නේ ඉතින් ඇවිල්ලා බලන්න තව ඉස්සරහට තව යන ගමනුත් මම දාන වීඩියෝ තව යාළුවෝ වගේකුත් ආවා ඉතින් යාළුවෝ වගේකුත් ඉන්නවා මේ පැත්තට එළිය තින්නේ මෙහෙත් වරේ ඉතින් යාළුවෝ වගේ උතාවත් එක මේ තව එක යාළුවෙක් මේ කෙනෙක් අනිත් එක්කෙනා එන ගම තව එන ගමන් ඔන්න යත් ආවා. ඒ කියන්නේ මාරම වයිබ් එකක් තියෙන මේ පැත්තේ සුපිරි වයිබ් එකක් තියෙන්නේ. යන ගමන් උදාන වීඩියෝ යන් තව බලමු. ඒක මුලින්ම වගේ යෝ අර පැත්තට අල්ලමු ඉතින් guys මේ වැවේ නිදානයක් ගත්ත තැනක් තියෙනවා. ඉතින් අපි දැන් එතන බලන්න තමයි යන්නේ. යන් එහෙනම් බලමු. ඒ කියන්නේ පෞරාණික නිදානයක් ගත්තේ තැන.
මේ වැව රජකාලේ ඉඳලා තියෙන එකක් කියලා කියනවා. ඉතින් දන්නේ නැහැ අපි බලමු නිදාන ගත්තේ දැනට ගිහලා බලමු. ඒක වීඩියෝ එකක් දාන්න. එන යන් අපි එතන. අඩිය තියෙන බලමු දෙන්න. අපිට ගහට යන්න. නෑ. එන්න. පට්ටාවි. දමනේ වැව පෙන්නලා ඉවරයි. මං ඉතින් අර ඔක්කොම ටික වීඩියෝ එක දාන්න. ඉතින් අපි වීඩියෝ එක එන්ඩ් කරන්න හදන්නේ රත්තරන් යාළුවේ. ඉතින් මාත් එක්ක මල්ලිලා ටිකකුයි අපේ අයියලායි ඔක්කොමලා ආවා. අපේ අයියලා එක්කලා ඔක්කොමලා ආවා. ඉතින් දැන් ඒක ඉවර කරලා ඔයාලා part 2 බලන්න. part 2 බලන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා part 2 එකේ